අයිවෝන් හැමෝටම ඉතින් අද වීඩියෝ මම කතා කරන්න දන්නේ මිඩ් රේන්ජ් කිලර් කියලා කියන්න පුළුවන් මේසු Lucky 8 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් නිතරම සිග්නල් අඩු පැත්තක යනවා ඉන්නේ මේ ෆෝන් එකෙන් ඔයාලට විසඳුමක් අරන් එලා තියෙනවා. ඉතින් රුපියල් 80000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මේසු Lucky 8 ස්මාර්ට් ෆෝන් එකේ ඔයාලට ෆ්ලැග්ෂිප් level display එකක් වඩා experience කරන්න පුළුවන්. ඒ වගේම Snapdragon 7s Gen 2 4nm SoC එක ඒ වගේම මෙගාපික්සල් 108ක මේන් කැමරා ලෙන්ස් එකක් ඒ වගේම mAh 6000ක මෙසු බැටරි එකකුත් ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් 12GB RAM එකක් වෙනකන් ඔයාලට ගන්න පුළුවන් මේ device එකේ ඔයාලට තමත් AI features ගොඩක් මේ device එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ලක්ෂයකටත් වඩා එහා ෆෝන් වල තමයි මේ වගේ features ගොඩක් අපිට බලා ගන්න හම් වෙන්නේ. ඉතින් ඔයාලට රුපියල් 80000කට වඩා අඩුවෙන් මේ ෆෝන් එකේදී මේ features ඔක්කොම අර experience කරන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි කතා කරමු මේසු Lucky 8 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. හරි මුලින්ම අපි මේ ෆෝන් එකේ design එක සපගේම build quality ගැන කතා කරමු. ඉතින් මේසු Lucky 8 ස්මාර්ට් ෆෝන් එක ඔයාලට in hand feeling එක නම් ගොඩක් දුරට iPhone එක feeling එකමයි දැනෙන්නේ. ඒකට හේතුව තමයි මේකේ තියෙන flat edges ඒ වගේම curve corners එක boxy design එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් iPhone එකේ තියෙන design එක මේකට ගොඩක්ම සමානයි. ඒ නිසා ඔයාලගේ in hand feeling එක ගොඩක් වෙලාට iPhone feeling එකක් වඩා දැනෙයි. iPhone එක ගන්න කැමති නැති ඒ වගේම Android phone එක පාවිච්චි කරන ඔයාලට ඒ ෆීලින් එක කැමති නම් ඒ ෆීලින් එක ඔයාලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මෙන්න මේ Meizu Lucky 8 ස්මාර්ට් ෆෝන් එකේදී. ඒ වගේම මේ ෆෝන් එකේ බෑක් සයිඩ් එක අපිට මෙන්න මේ වගේ ලස්සන කැමරා මොඩියුල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාලට බෑක් පැනල් එකේ ටයිල් එක වගේ ටෙක්ස්චර් ඩිසයින් එකක් තමයි බලා ගන්න ඕනේ. ඉතින් මේක ටිකක් ලස්සන ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම යුනික් ඩිසයින් එකක්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට මේක තමයි ෆෝන් එකේ තියෙන වැදගත්ම පාර්ට් එක වගේම මේ ෆෝන් එකේ තියෙන හයිලයිට්ම පොයින්ට් එක. ඉතින් මේ ෆෝන් එකට 1.5K resolution එකක් කියලා තියෙන flagship level display එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට LTPO AMOLED screen එක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක ඔයාලට 1 billion colors support කරනවා. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන විශේෂම දේ තමයි මේ display එකට 144 Hz refresh rate එකක් එන්නේ. ඒ වගේම මේකේ LTPO තියෙන හින්දා ඔයාලා පාවිච්චි කරන දේත් එකේ උදාහරණයක් විදිහට high refresh rate එක පාවිච්චි කරන app එකක් හරි game එකක් කරලා use කරනකොට ඒකේදී ඔයාලට මේක තියෙන උපරිම performance එකේ තියෙන refresh rate එක දෙනවා. ඒ වගේම screen එක normal තියන් ඉන්නකොට refresh rate එක අඩු කරන්න පුළුවන්. ඒකේදී ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරිය ගොඩක්ම ඉතුරු වෙනවා. ඒ කියන්නේ බැටරි rise එකට තමයි මේකේ display එකෙන් බලපෑමක් එන්නේ. ඉතින් අනිත් display වලට මේ LTPO display තියෙන වැදගත්කම මේක. ඒ වගේම මේකේ 140W refresh rate එකක් තියෙන හින්දා ගොඩක්ම smooth display experience එකක් ඔයාලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ front එක දැක්කම ඔයාලා බලා ගන්න හම්බෙන්නේ නැති. ඉතින් මේ ෆෝන් එකේ front එකෙන් කතා කරද්දී ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ තියෙන bezels දැහැහෙන්න අඩු කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අපිට ෆෝන් එකේ display එක වලේ තියෙන board එක කළු පාටින් තමයි බලා ගන්න හම්බෙන්නේ. හැබැයි මේ ෆෝන් එකේ වාට සුදු පාටින් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒක ටිකක් ලස්සන design එකක් වගේම ඒක unique design එකක් මේකේ තියෙන front එකක්. ඉතින් ෆෝන් එකේ performance පැත්තට හරුණු මේක වාට Qualcomm Snapdragon 7s Gen 2 කියන 4nm SoC බලන්න පුළුවන්. මේක 5G SoC එකක් නිසා ඔයාලා 5G cable එක තමයි 5G experience කරන්න පුළුවන් ලංකාවේ විතරේ. ඒ වගේම මේකේ Adreno 710 කියන GPU එකක් තියෙනවා. ඉතින් මේ දෙක මේක විච්චම ඔයාලට හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. PUBG Call of Duty වගේ ගේම් එකක් ඔයාලට ඕනම සෙටින් එකකට ගේම් එක සෙල්ලම් ගන්න පුළුවන් වගේම ස්මූත් ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ස්මූත් ගේම් ප්ලේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කිසිම ලැග් වෙන එකක් ඒ වගේම ෆ්‍රේම් ඩ්‍රොප් වෙන වගේ දේවල් ඔයාලා බලා ගන්න හම්බෙන්නම නැති තරම් මේ ෆෝන් එකේ. ඒ වගේම heating issues ගොඩක්ම අඩු device එකක් මේ Meizu Lucky 8 කියලා කියන්නේ. ඒ වගේම ඔයාලා ෆෝන් එකේ multitasking වගේ කරනවා නම් ගොඩක්ම හොඳ ෆෝන් එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ OS ගැන කතා කරද්දී ඔයාලා මේකේ Flyme AI OS කියලා නේද custom UI එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලා ගොඩක් AI features වගේ දේවල් ගොඩක්ම include වෙලා තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහ කතා කරමු. ඉතින් මේ device එකේ AI capability කියන්නේ මේ ෆෝන් එකේ මේජර් selling point එක. ඉතින් ඔයාලට මේක බලා ගන්න හම්බ වෙනවා. තවත් dedicated button එකක්. මේක ඔයාලට කැමති විදිහට මේ තියෙන AI tools එක customize කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලා බලනකොට මේකේ AI option ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට circle to search, ඒ වගේම chat enhancer, AI voice chat, AI call handling, image registration, ඒ වගේම AI wallpaper ඇතුළත තවත් ඔයාලට බරක් ගන්න මේකේ AI features බලා ගන්න පුළුවන්. ඔයාලා ඕන නම් මේකලොන් site එකට ගිහලා check කරලා බලන්න පුළුවන්. ඒ තරම් AI features ගොඩක් අර මේ ෆෝන් එකේ experience කරන්න පුළුවන්. ඉතින් මේ price එක ගොඩක්ම වටිනවා. ඉතින් ෆෝන් එකේ පොඩි downgrade තියෙන මේ camera setup එක. ඉතින් මේක වල megapixel 108ක main lens එක බලන්න පුළුවන්. මේකේ f1.7 aperture එකක ඉන්නේ. ඒ වගේම 24mm lens එක තමයි තියෙන්නේ. ඉතින් මේක wide lens එකම තවත් 2 megapixel depth sensor බලන්න පුළුවන්. මේක සම්පූර්ණ dual camera setup එකක් තියෙන්නේ. ඉතින් මේ depth sensor පාවිච්චි කරලා portrait photos වගේ ගන්නකොට background එක blur කරනවා වගේ පාවිච්චි කරනවා. ඒ වගේම videos ගැන කතා කරද්දී මේක 4K 30fps video එක shoot කරගන්න පුළුවන්. මේ photos ගැන කතා කරද්දී ඔයාලට average quality එකකින් තමයි තියෙන්නේ. හොඳ lighting condition එකක් යටතේ මේ ෆෝන් එකේ camera setup එක පාවිච්චි කරන කියන්නේ උදාහරණයක් video එකක් කරන්න එහෙම නැත්නම් photos ගන්න වගේ හොඳ lighting condition එකක් තියෙනවා. සාමාන්‍ය හොඳ quality එක photos ඔයාලා capture කරන්න හොඳ video එකක් ගන්න ඔයාලා අනිවාර්යෙන් පුළුවන්. හැබැයි මේක නිකන් ඒ price එකම තියෙනවා second hand pixel second hand iPhone එක compare කරන්න එපා. ඒ වගේ quality ඊට වඩා ගොඩක්ම වැඩි. ෆෝන් එකෙන් ගොඩක්ම photos සහ videos බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේකේ තියෙන අනිත් හැම දෙයක්ම ඔයාලට ගොඩක්ම වටිනවා. හැබැයි ෆොටෝස් සහ වීඩියෝස් නම් මේන් පොයින්ට් වගේ ස්මාර්ට්ෆෝන් එකක් ගන්න මේ ෆෝන් වල ගැලපෙන්නේ නැහැ. ඊට වඩා හොඳ second hand තියෙන pixel device එකක් හරි එහෙම නැත්නම් second hand iPhone එකකට යනවා. ට්‍රැවල් කරනවා යන්න pixel එකකට එහෙම නැත්නම් ට්‍රැවල් කරනවා මේ price range එකේ ඔයාලා යන්න පුළුවන් iPhone එකකට. ඉතින් selfie camera තවර megapixel 8ක 2.0 aperture එකක් එන wide lens එක තමයි බලන්න හම්බෙන්නේ. මේකත් average මට්ටමක photos videos ගන්න පුළුවන්. විශේෂම photos එහෙම. ඉතින් සාමාන්‍ය social media වගේ දානවා නම් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව මේක හොඳ lighting condition එකකදී පාවිච්චි කරන්න පුළුවන්. මේ camera setup දෙකම photos එකක් ගත්තට පස්සේ ආපහු edit නේම කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලා social media දාන photos මේ ගන්න පුළුවන්. ඉතින් phone එකේ memories ගැන කතා කරද්දී ඔයාලා 8GB සහ 12GB විතර RAM capacity දෙකක් ඔයාලා මිලි ගන්න පුළුවන්. ඔය 8GB එකට යනවා නම් ඔයාලා
256GB ස්ටෝරේජ් එක විතරයි බලන්න හම්බෙන්නේ. මේක තමයි බේස් මොඩල් එක. ඉතින් ඔයාලා 12GB RAM එක ගන්නවා. ඔයාලා 12GB එක 256GB වගේම 12GB එක වල 12 එකක් ස්ටෝරේජ් එක බලාගන්න හම්බෙනවා. ඉතින් ෆෝන් එකේ ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට ගොඩක් හොඳ එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් එකක් මේ ඩිවයිස් එකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆිල්ම් එකක් බලද්දී YouTube එකේ වීඩියෝ එකක් බලද්දී සින්දුවක් අහද්දී වගේ දේවල් කරත් මේකේදී ඔයාලට ගොඩක් හොඳ ඔඩියෝ අවුට්පුට් එකක් කියන්නේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එක මේ ඩිවයිස් එකේ වල එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකට අnder ඒ වගේම ඔයාලට මේ ෆෝන් එකේ අnder ඩිස්ප්ලේ ඔප්ටිකල් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් තමයි බලාගන්න හම්බෙන්නේ. මේ ටිකක් ඇකුරසි එකේම ගොඩක් වැඩි යක් ස්පීඩ් සෙන්සරක් ගොඩක්ම ස්පීඩ් නෑ. ෆ්ලැක්සිබල් ලෙවල් එකේ තරම් ස්පීඩ් යන්නේ. හැබැයි ඔයාලට සාමාන්‍ය මේ ප්‍රයිස් එක හැටියට ගොඩක් හොඳ සෙන්සර් එකක් මේ දීලා තියෙනවා. ඉතින් මේ තවත් තියෙන හයිලයිට්ම පොයින්ට් එක තමයි ඔයාලට ගොඩක්ම සිග්නල් අඩු පැත්තකින් ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා නිතරම ඔයා පාවිච්චි කරන ඩිවයිස් එකවල සිග්නල් නැත්තරම සිග්නල් බෆර් වෙනවනම් මේක ඔයාලට ඒකට ඔප්ෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මේ ඩිවයිස් එකට මේකට විසඳුමක් දීලා තියෙනවා. මේ ෆෝන් එකට බවුන්ඩරිලස් ඇන්ටෙනා 2.0 කියන ටෙක්නොලොජිය තියෙනවා. මේ ටෙක්නොලොජිය පාවිච්චි කරලා ඔයාලට හොඳ ස්ටේබල් මොබයිල් කනෙක්ටිවිටි එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ ගොඩක් සිග්නල් අඩු පැත්තේ හිටියා පුළුවන් තරම් මේකේ වඩා සිග්නල් කනෙක්ටිවිටි එකක් එහෙම නැත්නම් මොබයිල් කනෙක්ටිවිටි එකක් ඔයාලා බලා ගන්න පුළුවන් අනිත් ඩිවයිස් වලට සාපේක්ෂව. මේක කතා කරන්නේ Wi-Fi ගැන නෙමෙයි. මේක කතා කරන්නේ සාමාන්‍යයෙන් මොබයිල් data පාවිච්චි කරන නැත්නම් මොබයිල් data ගැන. ඒ කියන්නේ මොබයිල් data ඔන් කරලා ඔයා මොනවා හරි කරනවා. ඒ කියන්නේ මොබයිල් කනෙක්ටිවිටි එක ගැන තමයි මේ සම්පූර්ණ කතා කරන්නේ. ඉතින් මේ ටෙක්නොලොජිය පාවිච්චි කරලා සිග්නල් ඉෂුව එක දුරට විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක නේද මේකේ තියෙන මිනියම් පේව 6000ක බැටරි එකක්. ඉතින් මේක 45 වොට් එක ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඉතින් මේක ඔයාලා ගොඩක් හෙවි යූස් කරලා මේ ෆෝන් එකට දවසක් හොය දවස් එකමාරක් අනිවාර්යයෙන්ම ඇද ගන්න පුළුවන්. ඒ වගේම නෝමල් යූසර් කෙනෙක් නම් නිතරම ගේම් ගහන්න නැත්නම් නිතරම කැමරා එක පාවිච්චි කරන්නේ නැත්නම් සාමාන්‍ය විදිහට ඔයා ඉඳලා හිටලා කියනවා Facebook යනවා YouTube එකේ වීඩියෝස් බලනවා. අන්න ඒ විදිහට පාවිච්චි කරනවා. නෝමල් කෝල් එකක් කරගෙන WhatsApp පාවිච්චි කරලා අන්න එහෙම සාමාන්‍ය ඒ කියනවා නෝමල් යූසර් කෙනෙක් නම් ඩිවයිස් එක ඔයාලට දවස් දෙකක් මේ ෆෝන් දවස් දෙකක් ඔයාලා මේ ඩිවයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් එක කලින් කිව්ව විදිහට මේකේ ඔයාලට රුපියල් 80000කට වඩා අඩු මුදල තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරද්දී විශේෂයෙන්ම AI ෆීචර්ස් ඒ වගේ මේකේ තියෙන performance chipset එක වගේ දේවල් ගැන කතා කරද්දී මේක ඇත්තම රුපියල් ලක්ෂයකට එහා තියෙන ඩිවයිස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයා බලන්න චෙක් කරලා බලන්න මේ SoC එකත් එක්ක අනික මනකොට ඔක්කොම වගේ තියෙන්නේ රුපියල් ලක්ෂයෙන් එහා. හැබැයි මේ ෆෝන් එකට රුපියල් 80000කට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. කලින් කිව්වා වගේම performance බලාපොරොත්තු වෙනවා නම් හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක ඒ වගේම විශේෂයෙන්ම ගේමින් වගේ කරනවා නම් මල්ටි ටාස්කින් කරනවා නම් ඒ වගේම ටිකක් AI ෆීචර්ස් එකම ගොඩක් හොඳට එක්ස්පීරියන්ස් කරන්න කැමති කෙනෙක් නම් මේ ඩිවයිස් එක මේ ප්‍රයිස් එකට ඇත්තටම වටින ඩිවයිස් එකක්. හැබැයි ඔයා විශේෂයෙන්ම කැමරා එකට ටාගට් කරනවා. ඒ කියන්නේ නිතරම ෆොටෝස් ගන්න නම් ඒ වගේම ඔයා YouTube channel එකක් හරි නැත්නම් TikTok වගේ කරන්න වීඩියෝස් එහෙම ගන්න ඕන මේ ෆෝන් එකට ගැලපෙන්නේ මොකද එච්චර හොඳ වීඩියෝ අවුට්පුට් එක සහ ෆොටෝස් අවුට්පුට් එක ඔයාලට මේ කැමරා සෙටප් එක පාවිච්චි කරලා ගන්න බෑ. ඒ නිසා ඔයා වීඩියෝ සහ ෆොටෝස් කැමති දෙක ටාගට් කරන්නේ නැත්නම් මේ ෆෝන් එක ඇත්තටම ඔයාලට මේ ප්‍රයිස් එකට ගොඩක්ම වටින ඩිවයිස් එකක්. ඉතින් අද වීඩියෝ මම මෙතන නතර කරනවා. ඉතින් ඔයාලට මොකද තියෙන්නේ මේ සුලගේ 8 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් මේක මේ ප්‍රයිස් එකට ඇත්තටම වටිනවද? ඔයාලා අසල මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා පහින් දෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් වීඩියෝ හොයන මේනවා මේවා වීඩියෝ බැලුවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කැමති ඇති. ඉතින් වීඩියෝ ෂෙයා කරනවා යාළුවන්ටත් ඒ වගේම වීඩියෝ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලා තාමත් අපේ ස්මැක්ස් ටෙක් YouTube channel එක තාමත් subscribe කරලා එකතු වෙලා නැත්නම් ඔයාලා පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් subscribe කරලා පස්සේ එන notification bell එක ගැන click කරලා notification all දිහා තියාගන්න. එහෙම මම ඉස්සර අප්ලෝඩ් කරන මේ වගේ හැම වීඩියෝ එකම notification අපිට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපේ social media links මම පහ description එකේ දාලා තිනවා. ඒවත් එකත් එකතු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ගිහින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.